කල්ප 91කට කලින් ලෝකේ පහළ වුණා විපස්සී කියලා බුදුවරයෙක්. කවුද? විපස්සී. අහලාද නේද? සත්බුදුවරුන්ගෙන් පළවෙනි බුදුරජාණන් වහන්සේ. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ උපදින්නට කලින් අබුද්ධෝත්පාද කාලයක ලෝකේ පහළ වුණා පසේ බුදුවරු දෙදෙනෙක්. ඒ පසේ බුදුවරු දෙදෙනාගෙන් එක නමකට ටිකක් අසනීපයක් වුණා. ඉතින් අනිත් පසේ බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේගේ රෝගහබාධයටත් මේ යමක් අරගෙන එන්නේ. ඒ කාලේ හිටියා සහෝදරයෝ දෙන්නෙක් බොහොම කුළුපගයි. ඒ දෙන්න මේ උක් වගාවක් කරා. උක් ගස් වැව්වා. අයියයි මල්ලි. ඉතින් දෙන්නගෙම වගාව. දවසක් මල්ලි ගියා උක් දණු ටිකක් ඒ කියන්නේ වත්තත් සුද්ධ කරලා උක් දණු ටිකත් අරගෙන එන්න. ඒ නාතරතුරේදී අර පසේ බුදුරජාණන් වහන්සේ ආවා මේ පාත්‍රෙත් අරගෙන දැන් පිණ්ඩපාත. ආපු වෙලාවේදී මල්ලි දැන් උක් දණු දෙකක් කපාගෙන අරන් ගියා. ගියපු වෙලාවේදී පසේ බුදුහාමුදුරුවෝ දැක්කම හිතුණා පූජා කරන්නට ඕනේ කියලා තමන්ගේ උක්දණ්ඩ පූජා කරා. උක්දණ්ඩේ තිබිච්ච යුෂ ටික පූජා කරා. එතන උන්වහන්සේ එතුමා දුටුවා උන්වහන්සේක වළඳන්නේ නැතුව අරගෙන යන්න යනවා. එතන මොකද මේ? අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න උන්වහන්සේට අසනීපයි උන්වහන්සේටයි මම මේ අරගෙන යන්නේ. ඒක නෑ ඔබ වහන්සේ ඔක වළඳන්නකෝ. මට තව උක්දණ්ඩක් තියෙනවා. ඒක අයියාගේ උක්දණ්ඩ. විශ්වාසයෙන් අරක වළඳන්න කියලා මේ අනිත් එකත් පූජා කරා. ඊට පස්සේ ප්‍රාර්ථනාවක් සිද්ධ කරා. මොකද්ද? මට සියලු භවභෝග සම්පත් විඳලා සංසාරයේ සැප විඳලා දිව්‍ය මනුස්ස සම්පත් විඳලා අවසානයේ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ගිහිල්ලා අයියට පණිවිඩය කිව්වා. අයියත් සතුටු සිතෙන් අනුමෝදන් වෙලා හිතුවා ප්‍රාර්ථනා කරා මගේ උක්දණ්ඩේ පූජාවෙන් මල්ලි තමයි දුන්නේ. නමුත් දැන් යාගෙන අයිතිය මගේ උක්දණ්ඩේ පූජාවෙන් මට ඉක්මනින්ම නිවන් දකින්න ලැබේවා කියලා. මේ දෙන්නම දැන් කාලක්‍රියා කරලා හංසවති බන්දුමති කියන නගරේ උප්පත්තිය ලැබුවා. විපස්සී බුදුරයන් වහන්සේ ඉපදිලා ධර්මයේ දේශනා කරනකොට මේ දෙන්නම බණ ඇහුවා. මොකක් වුණා කියලාද හිතන්නේ? අයියා ලහි නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු අයියා ඒ භවයේම කාම සම්පත්තිය අතහැරලා මහාන වෙලා රහත් වුණා. භවභෝග සම්පත් කෙලවර නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු මල්ලිට ගිහි ගෙදර අතහැර ගන්න බැරි වුණා. බුද්ධ ශාසන 7ක් බුදුවරු සම්මුඛ වුණා. කෙටියෙන්ම නිවන ප්‍රාර්ථනා කළොත් අපිට කෙටියෙන්ම නිවන් දකින්න පුළුවන්.